සුබ දවසක් ඔයාලට. ඔන්න මම අදත් රසවත් රෙසිපි එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් අද හදන්න යන්නේ මාළු මිරිස් වලින් කට්ලට්. ඒ වගේම චිකන් එකතු කරගෙන තමයි මේකේ ෆිලින් එක හදාගන්න යන්නේ. ඉතින් මාළු මිරිස් මේ විදිහට හැදුවම හරිම රසයි. හදාගන්නත් හරිම ලේසි. එහෙනම් අපි බලමු කොහොමද මේ මාළු මිරිස් කට්ලට් හදාගන්නේ කියලා. මෙතන මම මාළු මිරිස් කරල් 6ක් අරගෙන තියෙනවා. ඉතින් මේ කට්ලට් එක හදාගන්න මාළු මිරිස් අරගන්න. ඉතින් එකම සයිස් එකේ මාළු මිරිස් කරල් ටිකක් අරගන්න. මම දැන් මාළු මිරිස් කරල් වල මැද තියෙන ඇට ටික අයින් කරගන්නයි යන්නේ. ඒකට මේ පේන විදියට මාළු මිරිස් කරලේ පැත්තකින් පොඩි කැකුමක් දාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් පොඩි පිහියකින් හෝ පොඩි හැඳි මිටකින් මෙන්න මේ පේන විදියට මැද තියෙන ඇට ටික අයින් කරගන්න. මේ විදිහට මාළු මිරිස් කරල් ටික ඇට ටික අයින් කරගෙන මේ ටික වෙනම පැත්තකින් තියාගන්න. දැන් මම පිරුම හදාගන්නයි යන්නේ. ඒකට මේ විදිහට පෑන් එකක් ලිපේ තියාගෙන තෙල් එකතු කරගන්නවා මේ සැඳි දෙකක් විතර. තෙල් ටික හොඳින් රත් වුණාට පස්සේ එකතු කරගන්නවා අබ තේ හැඳි කාලා. ඒත් එක්කම පොඩි කුරුඳු කෑල්ලක්, උළු හාල් තේ හැඳි කාලා. අබ ටික පුපුරලා උළු හාල් ටික බැදුනට පස්සේ මම මේකට එකතු කරගන්නවා පොඩියට කපාගත්තු සුදු ලුණු බිත් 3-4. දැන් මේ සුදු ලුණු ටික රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕන. සුදු ලුණු ටික රන්වන් පාටට බැදුනට පස්සේ මම මේකට එකතු කරගන්නවා තම්බලා පොඩියට කඩාගත්තු චිකන් ග්‍රෑම් 100ක් විතර. ඉතින් මේ චිකන් ටික තම්බගෙන තියෙන්නේ කහ කුඩු ටිකක් ලුණු කුඩු ටිකක් එකතු කරගෙන විතරයි. දැන් එකතු කරගත්තු චිකන් ටික හොඳින් කලවම් කරගෙන විනාඩියක් දෙකක් විතර බැදෙන්න තියාගන්න. චිකන් ටික විනාඩියක් දෙකක් බැදුනට පස්සේ මම එකතු කරගන්නවා කරපිංචා. ඒත් එක්කම හිණියට කපාගත්තු අමු මිරිස් කරල් දෙකක් විතර එකතු කරගන්නවා. ඉතින් අමු මිරිස් එහෙම ගන්න ප්‍රමාණය ඔයාලට අඩු වැඩි කරගන්න පුළුවන්. දැන් නැවතත් හොඳින් කලවම් කරගන්න. දැන් මම මේ චිකන් එකට එකතු කරගන්නවා කහ කුඩු තේ හැඳි කාලක්, ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක්, ඒත් එක්කම බැදපු 3-5 කුඩු තේ හැඳි භාගයක්, කෑලි මිරිස් තේ හැඳි එකහමාරක්. දැන් නැවතත් හොඳින් කලවම් කරගන්න. දැන් මම මේකට සාමාන්‍ය ප්‍රමාණය බීලුණු ගෙඩියක් පොඩියට කපාගෙන එකතු කරගන්නවා. ලුණු ටික එකතු කරගෙන හොඳින් කලවම් කරගෙන විනාඩි 2-3ක් තියාගන්න. මේ වෙලාවේ අපිට පුළුවන් ලුණු එකතු කරගන්න. ඉතින් ඔයාගේ රස අනුව ලුණු එකතු කරගෙන හොඳින් කලවම් කරලා භාජනයේ උඩ පියනකින් වහලා විනාඩි 2-3ක් තියාගන්න ලුණු ටික තැම්බෙන්න. පියන වහලා තියාගත්තට පස්සේ ඔයාලට පේන ඇති ලුණු ටික හොඳින් මැල වෙලා තියෙනවා. දැන් තවත් විනාඩියක් විතර මේ මිශ්‍රණය ලිපේ තියාගෙන අපිට පුළුවන් මේක ලිපෙන් අයින් කරගෙන නිවෙන්න තියාගන්න. අපි හදාගත්ත පිරුම තරමක් නිවුනට පස්සේ අපිට පුළුවන් කලින් ලෑස්ති කරගත්තු මාළු මිරිස් කරල් ඇතුළට මෙන්න මේ විදිහට පුරව ගන්න. ඉතින් මෙතනදී ගොඩාක් එකවර පුරව ගන්න යන්න එපා. එහෙම වුණොත් එහෙම මාළු මිරිස් කරල් කැඩෙන්න බලනවා. ඒක නිසා මේ පේන විදිහට බොහොම පරිස්සමෙන් ටික ටික පුරව ගන්න. ඉතින් මේ පේන විදිහට මාළු මිරිස් කරල් ටික ඔක්කොම පුරවගෙන වෙනම පැත්තකින් තියාගන්න. දැන් අපිට පුළුවන් මාළු මිරිස් ටික දවට ගන්න බැටර් එක හදාගන්න. ඉතින් ඒකට මම මෙතන සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තරයක් අරගෙන තියෙනවා. දැන් මේ බිත්තරයට එකතු කරගන්නවා වතුර මේසැඳි දෙකක් විතර. දැන් මේ බිත්තරේ වතුර ටිකයි හොඳින් මිශ්‍ර වෙන විදිහට ගසා ගන්න. වතුර ටිකයි බිත්තරේ හොඳින් මිශ්‍ර වුණාට පස්සේ මම මේකට එකතු කරගන්නවා පාන් පිටි මේසැඳි 3ක් විතර. දැන් පාන් පිටි ටිකත් මේ පේන විදිහට හොඳින් කලවම් කරගන්න. ඒ වගේම මේ හදාගන්න බැටර් එකටත් ලුණු තේ හැඳි කාලක් විතර එකතු කරගන්න. මේ විදිහට බැටර් එක හදාගත්තට පස්සේ අපිට පුළුවන් මාළු මිරිස් කරල් වල බිස්කට් කුඩු දවට ගන්න. ඉතින් දැන් අපිට පුළුවන් පුරවගත්ත මාළු මිරිස් කරලක් අරගෙන මෙන්න මේ පේන විදිහට අපි හදාගත්ත බැටර් එක මාළු මිරිස් කරලේ ගා ගන්න. මේ විදිහට හොඳින් ගාගත්තට පස්සේ බිස්කට් කුඩු දවට ගන්න. මේ විදිහට පළවෙනි පාර බිස්කට් කුඩු දවට ගත්තට පස්සේ අපිට පුළුවන් දෙවෙනි පාරත් කලින් හදාගත්ත බැටර් එක හොඳින් ගාගෙන දෙවෙනි පාටත් බිස්කට් කුඩු දවට ගන්න. ඉතින් මේ තියෙන දෙපාරක් බිස්කට් කුඩු දවට ගත්ත මාළු මිරිස් කරල ඔයාලට පුළුවන් ඉතිරි මාළු මිරිස් කරල් ටිකත් මේ විදිහට හදාගන්න. දැන් මම මාළු මිරිස් කරල් ටික බැද ගන්නයි යන්නේ. ඉතින් මේ විදිහට පෑන් එකකට තෙල් දාලා රත් වෙන්න තියාගෙන තියෙනවා. ඉතින් මේ වෙලාවේ ලිපේක ඉඳලා අඩු මට්ටමක තියාගන්න. තෙල් ටික ගොඩාක් රත් වෙන්න තියාගන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයට තෙල් ටික රත් වුණාට පස්සේ අපිට පුළුවන් මේ විදිහට මාළු මිරිස් කරල් කීපයක් එකවර දාලා බැද ගන්න.
තෙල් එකට දාගත්තු මාළු මිරිස් කෑල්ල ටික එහා මෙහා පෙරලමින් රන්වන් පාට වෙනකම් බැද ගන්න. ඉතින් ඔයා මේ මාළු මිරිස් කට්ලට් එක විශේෂ අවස්ථාවකට හදන්න හිතනවා නම් අනිවාර්යයෙන්ම එකම සයිස් එකේ මාළු මිරිස් කෑල්ල ටිකක් අරගන්න. එතකොට අපිට මේ ටික ලස්සනට හදාගන්න පුළුවන්. දැන් මේ පේන විදිහට මාළු මිරිස් කෑල්ල ටික රන්වන් පාටට බෙදුනට පස්සේ අපිට පුළුවන් තෙල් එකෙන් අයින් කරගන්න. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් ඉතිරි මාළු මිරිස් කෑල්ල ටිකත් බෙද ගන්න. ඉතින් මේ තියෙන්නේ මං හදාගත්තු මාළු මිරිස් කට්ලට් ටික. ඉතින් මේ ටික හරිම රසයි. ඒ වගේම තමයි හදාගන්න හරිම ලේසි. ඉතින් ඔයාලා මේකේ පිරවුමත් ඔයාලට කැමති විදිහට වෙනස් කරගෙන හදාගන්න පුළුවන්. මස් මාළු ඒ වගේම සෝයා මීට් එකතු කරගෙනත් ඔයාලා මේ කට්ලට් ටික හදාගන්න පුළුවන්. ඒ වගේම විශේෂ අවස්ථාවකටත් ගොඩක් හොඳට ගැලපෙනවා. එහෙමනම් ඔයත් මේ රසම රස මාළු මිරිස් කට්ලට් එක හදලා රස බලන්න. අපි තවත් දවසක මේ වගේ රසවත් රෙසිපි එකකින් හම්බෙමු.